අවසරයි හාමුදුරුවනේ. සුවපත් වේ. මේ චෙක් එක බුවනක මහත්තයා දෙන්න කිව්වා. බොහෝම ස්තුතියි. ඔතන රුපියල් 50000ක චෙක් එකක් තියෙන්නේ හාමුදුරුවනේ. දැනට අවශ්‍ය වියදම් ටික කරගන්න කියලා. ස්ටේජ් එකට අවශ්‍ය ලී ටික හැම ගත්තා. අපේ බාසුන් නැහැලා දැනටමත් එතන වැඩ. බොහොම හොඳයි. බොහොම හොඳයි. කොහොමත් ඉතින් අපේ පන්සලේ වැඩ කටයුත්තක් කරනකොට වැඩිපුරම බරපැන දරන්නේ බුවනක මහත්තයා තමයි. මම මේක දායක සභාව කෙනෙක් යවලා මුදල් කරගන්නම්කෝ. එහෙමයි හාමුදුරුවනේ. මට අපේ සයිට් එකට යන්නත් තියෙනවා. චුට්ටක් පරක් වෙලා තියෙන්නේ. අවසරයි හාමුදුරුවනේ එහෙනම් මට. සුවපත්. බුවනක මහත්තයාට බොහෝම පිං කියලා කියන්නේ. එහෙනම් අවසරයි හාමුදුරුවනේ. මොකද වෙන්නේ? සල්ලි දුන්නත්? දවල්ට ගිහිල්ලා චෙක් එක මාරු කරගන්න කිව්වා සර්. බැංකුවෙන් චෙක් එක මාරු කරන්න ඉස්සර වෙලා පන්සලේ නාට්‍ය කරුවාව නවති. මං ඒත් බැලුවා සර්. පුතාට චරිත දුන්නෙත් නැතුව සයයි මේකට වියදම් කරන්න කියලා. තමුසේ මං කියපු විදියට හාමුදුරන්ට කතා කරානේ. ඔව් සර්. මං කියලා තියෙන්නේ සර් අපේ බාසුන් නැහැලා එතන වැඩ මම අවශ්‍ය ලී ටිකත් එතෙන්ට ගිහින් දැම්මා කියලා. ඔතන වැඩි වෙලා ඉන්න එපා. තමුසේ එනවා. හරි සර් හරි සර්.